2026 වසරේ දර්ශනය වීමට නියමිත උල්කාපාත වර්ෂාවලින් එකක් අද සහ හෙට රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි. හෙට අරුවෙම 4-5 අතර කාලය තුල ඊසාන දිග අහසේ මෙම උල්කා දර්ශනය වනු ඇති බවද සඳහන් වේ. එම මධ්‍යස්ථානයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ. දැන් ජනවාරි මාසෙ ගත්තොත් විශේෂයි. දැන් මේ සුපිරි හඳක් ගැන අපි කතා කරන බොහෝ දෙනෙක්. ඊට අමතරව ජනවාරි 3-4 සෙනසුරාදා ඉරිදා දවස්වල රාත්‍රී අහස බැලුවොත් ප්‍රධාන උල්කා වර්ෂාවලින් එකක් අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳටම බලා ගන්න නම් අලුයම 4-5-6 වගේ කාලය තුල 4-5 අතර මේ ඊසාන දිග පැත්තට තමයි මේව එනවා. අපේ උල්කා සාමාන්‍යයෙන් පැයකට 80ක් විතර අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ ධූමකේතුවක හැලුණු කොටස් නෙමෙයි මේ ග්‍රාහකයන් ආපු කොටස් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඊළඟට අපි ගත්තොත් එම ජනවාරි 3 තවත් විශේෂත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ පොහොයවල් 12ක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය මාසෙට එකයිනේ. පොහොයවල් 13ක් තියෙනවා. මැයි මාසේ 2ක් තිබෙනවා. එතකොට මේ ජනවාරි මාසේ තියෙන්නේ එක පොහොයයි. ඒ පොහොය චන්ද්‍රයා අනිත් දිනවලට වැඩියෙන් දීප්තියක් පේනවා. ඒ නිසා බොහෝ අය කියන්නේ සුපිරි චන්ද්‍රයා කියලා.